සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්දියාවේ නිදහස් සරගලය ගැන. මේක නිකම්ම 1697 අගෝස්තු 15 වෙනිදා එකපාරටම සිද්ධ වුණ දෙයක් නෙවෙයිනේ. දශක ගණනාවක් පුරා දිගහැරුණු හරිම සංකීර්ණ කතාවක්. ඇත්තටම අපේ මූලාශ්‍ර දිහා බලද්දී හිතට එන ලොකුම ප්‍රශ්නේ තමයි සොල්දාදුවන්ගේ ප්‍රචණ්ඩකාරී කැරැල්ලකින් පටන් ගත්ත ව්‍යාපාරයක් ලෝකේම ප්‍රසිද්ධ අවිහිංසාවාදී අරගලයක් බවට පත් වුණේ කොහොමද කියන එක. ඒ විපර්යාසය තමයි අපි අද හොයලා බලන්න යන්නේ. ඒක තමයි මේ කතාවේ හදවත. මේක නිකම්ම දේශපාලන නිදහස ගැන කතාවක් නෙවෙයි. ඉන්දියානු සමාජයේ සිටිවිලි ආකල්ප සහ ක්‍රමෝපායන් වෙනස් වෙච්ච හැටි ගැන කතාවක්. විසිරුණු විරෝධතා එක සංවිධානාත්මක ජාතික බලවේගයක් බවට පරිවර්තනය වුණේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන පුදුම හිතෙන කාරණය. ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මොකද මේ හැමදේම පටන් ගන්නේ සංවිධානාත්මක ව්‍යාපාරයකින් නෙවෙයි එක පතුරමක් නිසා තිබුණු පිපිරීමකින් නේද? අපි 1857 සිද්ධියෙන් පටන් ගමු. ඔව් 1755 සිපොයි කැරැල්ල තමයි හැරවුම් ලක්ෂ්‍ය. සිපොයි කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරපු ඉන්දියානු සොල්දාදුවන්ට. ඒ කාලේ අලුතින් හඳුන්වලා දීපු එන්ෆීල්ඩ් රයිෆල් වල පතුරම් වල ගව සහ ඌරු තෙල් ගාලා දිනෝ කියලා කතාවක් පැතිරුණා. ඒ පතුරම් කටින් කඩලා තමයි තුවක්කුවට දාන්න ඕනේ. ඉතින් Hindu සහ මුස්ලිම් සොල්දාදුවන්ට මේක තමන්ගේ ආගමට කරන ලොකුම අපහාසයක් වුණා. ඒක තමයි ගිනිපුපුර. නමුත් මට හිතෙන විදිහට මේක කාලයක් තිස්සේ පසවමින් තිබුණු තුවාලයක් පෑරුණා වගේ දෙයක් වෙන්න ඇති. ඊට වඩා ලොකු හේතු තිබුණා නේද? හරියටම මේ පතුරම් සිද්ධිය මතුපිට හේතුව විතරයි. ඊට යටින් තිබුණේ ඉංග්‍රීසින්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්ති. ඒ කියන්නේ එක හේතු කියලා ඉන්දියානු රාජ්‍යයන් තමන්ගේ පාලනයට නතු කර ගැනීම ගැන තිබුණු දැඩි විරෝධය. ඒ වගේම බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රම නිසා දේශීය කර්මාන්ත විනාශ වෙලා මිනිසුන්ට රස්සා නැතුව තිබුණු කලකිරීම මේ ඔක්කොම එකතු වෙලා තිබුණු වෙලාවක තමයි පතුරම් සිද්ධියෙන් එක පුපුරලා ගියේ. ඉතින් මේ තරම් ලොකු රට පුරා පැතිරෙනු කැරෙල්ල මම මූලාශ්‍ර කියවද්දි පුදුම වුණේ මේට අන්තිමට අසාර්ථක වුණා කියන එක දැනගත්තමයි. ඒක දිනන්න තිබුණා වගේන පේන්නේ. මොකද්ද වරදුනේ? ප්‍රධානම දේ තමයි සංවිධානයක් නොතිබීම. මේකේ එක නායකත්වයක් යටතේ එක සැලැස්මකට අනුව සිද්ධ වුණ දෙයක් නෙවෙයි. විවිධ ප්‍රදේශවල විවිධ නායකයන් යටතේ තමයි සටන් කරුනේ. ඒ නිසා ඔවුන් අතර සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ. අනිත් අතට බ්‍රිතාන්‍යයන්ට වඩා හොඳ ආයුධ සහ සංවිධානාත්මක හමුදාවක් තිබුණා. එතකොට යම් විදිහකට බැලුවොත් මේ කැරැල්ලේ ලොකුම සාර්ථකකත්වය තමයි එහි අසාර්ථකකත්වය කියන්න පුළුවන්. ඒක දරුණු විදියට මර්ධනය කරපු නිසා නිකම්ම කැරලි ගහලා වැඩක් නැහැ කියලා ඉන්දියානු නායකයන්ට තේරුම් යන්න ඇති. ඔවුන්ට තේරුණා උණ්ඩවලින් කරන සටනකට වඩා අදහස් වලින් සහ සංවිධානාත්මකව කරන සටනක් අවශ්‍යයි කියලා. නියම තැන. ඒ අසාර්ථකත්වය තමයි ඉන්දියානු සමාජයේ ආකල්පමය සහ අධ්‍යාත්මික විපර්යාසයකට පාර කැපුවේ. කැරල්ලෙන් පස්සේ ඉන්දියාවේ පාලනය වෙළඳ සමාගමෙන් අයින් කරලා බ්‍රිතාන්‍ය රාජ්‍ය කෙලින්ම බාරගත්තා. ඒත් එක්කම මේ පරාජය නිසා ඉන්දියානු සමාජය ඇතුළටම හැරිලා බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපිට වැරදුනේ කොතනද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන එක්තරා විදිහක ආත්මශෝධනයක් වගේ දෙයක්ද? හරියටම. ඒක සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර රැල්ලක් විදිහට එළියට ආවා. මූලාශ්‍රවල නම් ගොඩක් සඳහන් වෙනවා බ්‍රහ්ම සමාජය, ආර්ය සමාජය, අලිගාර් ව්‍යාපාරය වගේ. ඒ හැම එකක්ම එක වගේ නෙවෙයි. සමහර ඒවා Hindu ආගම ඇතුළෙන්ම ප්‍රතිසංස්කරණ කරන්න උත්සාහ කළා. තවත් සමහරක් මුස්ලිම් ප්‍රජාවට නවීන අධ්‍යාපනය ලබා දීලා ශක්තිමත් කරන්න වැඩ කළා. ඒ කියන්නේ ඒ හැම එකටම පුදුහරය උනේ බ්‍රිතාන්‍යයන්ට මුහුණ දෙන්න නම් ඉස්සෙල්ලා ඉන්දියානු සමාජය ඇතුළෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ කියන අදහස. ඕ ඒ ව්‍යාපාරවල විශේෂිත ඉගැන්වීම් මොනවද කියනවට වඩා වැදගත්ුනේ පොදු අදහස. තමන්ගේ සංස්කෘතිය, ආගම, සමාජය ගැන අලුත් අභිමානයක් ගොඩනැගුණා. මේ සංස්කෘතික පිබිදීම බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියානුවන්ව දෙවෙනි පන්තියේ පුරවැසියන් විදිහට සැලකනවා කියන කාටත් එක්ක එකතු වුණාම දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පසුබිම හැදුනා. ඉන්දියානු ජාතික සංගමය කරලියට එතනදී නේද? හැබැයි මට හිතෙන පුදුමම කාරණය තමයි ඒක පටන් ගන්න ඉංග්‍රීසි ජාතිකයෙක්. ඇලන් ඔක්ටේවියන් හියුම් කියන කෙනා. ඒක ටික අමුතුයි නේද? ඒක ඇත්තටම පුදුම සහගතයි. 1885 දී තමයි සංගමේ පිහිටුවන්නේ. එහි මුල් කාලීන අරමුණු හරිම මධ්‍යස්ථයි. විප්ලවීය කිසිම දෙයක් තිබුණේ නැහැ.
සියලු ඉන්දියානුවන් අතර මිත්‍රත්වය වර්ධනය කරන එක, කුලය ආගම වගේ ભેද අමතක කරලා ජාතික අදහස් වර්ධනය කරන එක, සමාජ ගැටලු ගැන ආණ්ඩුවට කරුණු දක්වන එක වගේ දේවල් තමයි තිබුණේ. ඒ කියන්නේ මුලින්ම ඒක තිබිලා තින්නේ අතුස්සලා විප්ලවය කියන තැනක නෙවෙයි බ්‍රිතාන්‍ය පාලනයට යෝජනා පෙට්ටියක් වගේ තැනක. ඔවුන් උත්සාහ කරලා තියෙන්නේ ක්‍රමයේ පෙරලන්නේ නෙවෙයි ක්‍රමයේ ඇතුලේ ඉඳන් වැඩ කරන්න. හරියටම උගත් මධ්‍යම පාන්තික ඉන්දියානුවන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න වේදිකාවක් විදිහට තමයි ඒක පටන් ගත්තේ. හරි. නමුත් යෝජනා පෙට්ටියක් හැමදාම ඒ විදිහට තියෙන්නේ නැහනේ. කවදාද මේකේ ගතිය සැරවෙන්න පටන් ගත්තේ? ඉල්ලීම් ටිකෙන් ටික බරපතල වෙනකොට බාල් ගංගාධාර තිලක් වගේ නායකයෝ ස්වරාජ්‍ය කියන සංකල්පය ඉස්සරහට ගෙනාවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතේම ඉන්දියානුවන්ට පාලන බලතල දෙන්න කියන එක. මේ වගේ ඉල්ලීම් එනකොට බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රතිචාරය වෙන්නේ සාකච්ඡා නෙවෙයි මර්ධනය. රෝලට් පනත වගේ දේවල් නේද? මම ඒ ගැන කිව්වා ඒක නම් පිස්සුවක්. කිසිම නඩු විභාගයකින් තොරව ඕනම කෙනෙක්ව අවුරුදු 2කට හිරේ දාන්න ආණ්ඩුවට බලය දෙනවා. ඕ ඒක දේශපාලනිකව බැලුවොත් මැස්සෙක් මරන්න මිටියකින් ගහනවා වගේ වැඩක්. ඒක කොච්චර දරුණු මර්ධනයක්ද කියනවනම් යෙතෙක්කල් මධ්‍යස්ථව හිටපු දහස් ගාණක් මිනිස්සු එක රැයකින් අන්තවාදී වුණා. ඒ සිද්ධිය තමයි මහත්මා ගාන්ධිට එතුමාගේ පළවෙනි ජාතික අරගලය රිදි තැටියක තියලා දුන්නා වගේ වුණේ. මෙතනදි තමයි සත්‍යාග්‍රහය කියන වචනය කරලියට එන්නේ. අපි මේ වචනේ නිතරම ඇහුවට ඒක පිටිපස්සේ තියෙන දක්ෂකම මොකක්ද? ඒක නිකම්ම සදාචාරාත්මකව හරි දේ කරන එක විතරක් නෙවෙයි ඒක හරීම දක්ෂ දේශපාලන උපක්‍රමයක්. හිතන්න නීතිය හා සාමය ගැන ලුකුවට කතා කරන අධිරාජ්‍යයක් ඉස්සරහට කිසිම ආයුධයක් නැතුව කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව මිනිස්සු යනවා. දැන් ඊ අධිරාජ්‍ය මොකද කරන්නේ? ආපහු නොගහන මිනිස්සුන්ට බලය පාවිච්චි කළොත් මුළු ලෝකෙ ඉස්සරහම තමන් ම්ලේච්ඡ පාලකයෙක් කියලා පේනවා. ගාන්ධි අවිහිංසාව දේශපාලන අවියක් බලතපත් කළා. හැබැයි මට හිතෙන දෙයක් තමයි හැමෝම මේ අවිහිංසාවාදී ක්‍රමයට එකඟ වෙන්නේ නැතුව ඇති නේද? මේක හරිම හිමින් යන නිෂ්ක්‍රීය ක්‍රමයක් කියලා හිතපු වඩාත් ප්‍රචණ්ඩකාරී විප්ලවීය ක්‍රමයක් ඕන කියලා හිතපු අයත් ඉන්නේ ඇතිනේ. අනිවාර්යෙන්ම මේ මතවාදී ගැටුම් ව්‍යාපාරය ඇතුලේ හැමදාම තිබුණා. ඒ වගේම මේ ඇතුරුතුරේදී තවත් වැදගත් දෙයක් වෙනවා සමස්ත ඉන්දියානු මුස්ලිම් සංගමය පිහිටුවනවා. මේක ජාතික ව්‍යාපාරය ඇතුලේ යම් යම් බෙදීම් ඇතිවීමෙන් තිබුණු බවට මුල්ම සලකුණක්. විවිධ ප්‍රජාවන් අනාගත ඉන්දියාවක තමන්ගේ තැන මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඒක පස්සේ කාලෙකදී හරිම තීරණාත්මක වෙනවා. ගාන්ධිතුමාව මේ තරම් සාර්ථක නායකයෙක් කළේ මොකද්ද? ඒක එතුමාගේ ලොකු අදහස් විතරක්මද? මූලාශ්‍රවර කියවෙන්නේ එතුමා හරිම ප්‍රායෝගික බිම්මට්ටමේ වැඩසටහන් කරපු කෙනෙක් කියලා. ඒක තමයි එතුමාගේ විශේෂත්වය. එතුමා නගරවල ඉන්න දේශපාලනඥයෙක් විතරක් උනේ නැහැ. එතුමා කෙලින්ම ගම්වලට ගියා. බිහාරේ ඉන්ඩිගෝ වගාකරවන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වුණා. ගුජරාතේ ගොවින්ගේ ප්‍රශ්නවලට මැදිහත් වුණා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න අරගෙන ඒව ජාතික අරගලයේ කොටසක් බවට පත් කළා. දණ්ඩිපාගමන වගේ. ඒක ඇහෙද්දි හරිම සරල දෙයක් වගේනේ මුහුදට පයින් ගිහින් ලුණු ටිකක් හදන එක. ඇයි ඒක මේ තරම් බලගතු දෙයක් උනේ? මොකද ඒක පරිපූර්ණ සංකේතයක් වුණා. ඒ කාලේ ලුණු හදන්න බලය තිබුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විතරයි. ලුණු කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් දහස් ගාණක් මිනිස්සු එකතු වෙලා තමන්ගෙම ලුණු හදනකොට ඒක හැමෝටම තේරෙන හරිම සරල නමුත් බලගත විරෝධයක් වුණා. ඒක මහා පරිමාණ සිවිල් නීති කඩකිරීමක් වගේම දේශපාලනිකව ඊටම හොඳින් වේදිකාවගත කරපු නාට්‍යයක් වුණා. ඉතින් මේ දශක ගණනාවක පීඩණයෙන් පස්සේ බ්‍රිතාන්‍ය අන්තිමට තීරණය කරනවා බලය පවරන්න. මවුන්ට්බැටන් සාමවරයා එනවා ඒ වැඩේ ඉක්මන් කරන්න. ඔව්. හැබැයි ජයග්‍රාහීම කියන්නේම කඩාවැටීමේ ආරම්භයත් වෙනවා. අපි මෙතනදී රට බෙදීම, ඒ කියන්නේ පාටිෂන් එක ගැන කතා කරන්නම ඕන. මූලාශ්‍රවල මේක ගැන සඳහන් වුණත් ඒකේ තියෙන බිහිසුණු බව නිකම්ම වාක්‍ය දෙක තුනකින් කියලා ඉවර කරන්න බෑ. ඒක නිකම්ම අතුරු කතාවක් නෙවෙයිනේ. කොහෙත්ම නෙවෙයි. ඒක මේ නිදහසේ අතිවාරමේම තියෙන කම්පනයක්. නිදහසේ සතුට රට බෙදීමේ බිහිසුණු බවෙන් වෙන් කරන්න බෑ. බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ පාකිස්තානය කියලා ආගමික පදනමකින් රටවල් දෙකකට බෙදන්න ගත්ත තීරණය හිතාගන්න බැරි තරම් ප්‍රචණ්ඩත්වයක් මුදාහැරියා. මිලියන ගාණක් මිනිස්සු Tamanගේ ගෙවල් දොරවල් දාලා දේශ සීමා පනින්න ඕන. ලක්ෂ ගාණක් සමහර විට මිලියනයකටත් වඩා ආගමික කෝලාහල වලින් මිය ගියා. ඒක අදටත් මේ උපමහාද්වීපය පුරාම තියෙන සුව නොවන කැලලක්. ඒ කියන්නේ ජයග්‍රහණයම ඛේදවාචකයක් වුණා. ඔවුන්ට නිදහස ලැබුණා.
හැබැයි ඒ රට වචනේ පරිසමප්ත අර්ථයෙන්ම දෙකට ඉරාගෙන. නිදහසින් පස්සේ ජවහර්ලාල් නේරුතුමා පළමු අගමැති වෙනවා. ඒ වගේම ඉන්දියාවේ සම්භාවනීය මහල්ලා විදිහට හැඳින්වුණු ඩඩාබයි නවරෝජි වගේ චරිතත් මේ ගමනේදී අමතක කරන්න බෑ. ඔව්. නම් සඳහන් වුණු වීරයන් දහස් ගණනකගේ කැපවීම මත තමයි මේ නිදහස දිනාගත්තේ. ඉතින් රයිෆල් පතුරමකින් පත්වුණු ගිනිපුපුරක ඉඳන් සමාජීය ආත්ම ශෝධනයක් හරහා අතිශය උපායශීලී අවිහිංසාවාදී ව්‍යාපාරයක් දක්වා එවිත් අධිරාජ්‍යයක් දැනගැස්සවීමේ ගමනක් අපි දැක්කා. හැබැයි ඒක දිනාගත්තේ දරුණු මිලක් ගෙවලා. ඒක තමයි මේ කතාවේ සංකීර්ණත්වය. ඒක එක පැත්තකින් ආශ්වාදජනකයි, තව පැත්තකින් හරිම ඛේදජනකයි. ඒ නිදහසේ සහ ඒ බෙදීමේ උරුමය අදටත් දකුණු ආසියාවේ දේශපාලනයේ තීරණය කරනවා. අපි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් සිතන්නට යමක් ඉතිරි කරමු. මේ මුළු නිදහස් අරගලයේම ප්‍රධාන එන්ජින් වුණු ඉන්දියානු ජාතික සංගමයේ පටන් ගත්තේ ඉංග්‍රීසි ජාතිකයෙක් ඒෝ හියුම්. ඒකේ මුල් කාලින අරමුණුත් හරිම මධ්‍යස්ථයි. ඉතින් හිතන්න තියෙන ප්‍රශ්නය මේකයි. මේ ව්‍යාපාරයේ මුල් දවසේ ඉඳලම වඩාත් ආන්තවාදී සම්පූර්ණම ඉන්දියානු නායකත්වයක් යටතේ පටන් ගත්තා නම් නිදහසට යන පාර මීට වඩා වේගවත් වෙන්න ඉඩ තිබුණාද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරයට අන්තිමට සාර්ථක වෙන්න අවශ්‍ය වුණු නීත්‍යානුකූල භාවය සහ පිළිගැනීම ලැබෙන්න මේ මධ්‍යස්ත්‍ර එක්තරා විදිහක සහයෝගී ආරම්භය අත්‍යවශ්‍ය සාධකයක් වුණාද? ඉතින් අපි හිතනවා ඔබ අද බොහෝ දේවල් මේ සාකච්ඡාව ඇසුරෙන් ඉගෙන ගන්න ඇති කියලා සහ මතක තියාගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ආපු ගමන් ඔබට දැනගන්න පුළුවන්. සුබ දවසක්.